ब्राह्मण වුණා අනිත් අය හඳුනන්නේ වෛශ්‍ය ක්ෂත්‍රිය වුණා අනිත් අය ශුද්‍ර වුණා sorry වෛශ්‍ය වුණා අනිත් අය ශුද්‍ර වුණා හරි බමුණගේ කටින් ආපු නිසාල මහ බ්‍රාහ්මණ උනේ බාහුවලෙන් ආපු නිසාල ක්ෂත්‍රිය උනේ කලව වලින් ආපු නිසාල වෛශ්‍ය උනේ යටිපතුල් වලින් ආපු නිසාල ශුද්‍ර උනේ හැබැයි මේ හතර දෙනාගේම කවුරු හරි ගිහිල්ලා මේ හතර මේ කියන මිනිස්සු හතරක් අරගෙන කොහොම හතරක් ගන්නවා හරිද හිතන්නකො එල්ලු දෙන්නයි කොල්ල දෙන්නයි ගත්ත එක හිතන්නකො හරි දැන් මේ කට්ටියගෙන් ඇඟවල් දිහා බැලුවොත් එහෙම සියලු දෙනාම මොකුන්ද වෙන්නේ මිනිස්සු සියලු දෙනාම මිනිස්සු වෙනවා හරිනේ හරි දැන් දෙකක් විතරක් වෙනස් වෙනවා ඒ තමයි ලිංග ભેදය. ඒ දෙක විතරයි වෙනස් වෙන්නේ. නේ? අනිත් ඔක්කොම එක හා ගන්නවා. නේ? දැන් මට පොඩ්ඩේ තියෙනවා මේ පන්තියේ ඉන්න ගෑනු ළමයිටත් පොඩ්ඩේ තියෙනවා. මට නහයක් තියෙනවා ඒකත් මේ පන්තියේ ඉන්න හැමෝටම තියෙනවා. ආමුගුරුන්ටත් තියෙනවා මෙහෙන් නාන්දේලාටත් තියෙනවා කොල්ලොන්ටත් තියෙනවා කෙල්ලොන්ටත් තියෙනවා පන්තියේ ගණන ගුරුවරයාට තියෙනවා. අටක් ඔක්කොටම තියෙනවා. ඔළුවක් ඔක්කොටම තියෙනවා නේ? ඇඟක් ඔක්කොටම තියෙනවා. හැබැයි අපි අතට ලිංග ભેදේ විතරක් ස්ත්‍රී පුරුෂ කියන එක බෙදලා ඉනවා. ඒ කොහේ ඉඳලා එකක් ඒක උපතින් උපතින් එන ලිංග ભેදය හැර කිසිදු වෙනස්කමක් මිනිස්සු තුළ නැහැ කියලා බුදුහාමුදුරුවෝ වාසෙක්ක සූත්‍රයේදී දේශනා කරනවා. මේ එනං යකායේ දේතු ජාතිතු ලිංගං ජාති මයං පුතු ඒවං නැත්ති මනුස්සේතු ලිංගං ජාති මයං පුතු නේ ගස්වල අතර පුතේ විවිධ වෙනස්කම් තියෙනවා හැමෝටම. සමහර ගස් තියෙනවා යටේ ඉඳලා උඩට පටු. සමහර ගස් යටේ ඉඳලා උඩ දෙනකන් අතු තියෙනවා. සමහර ගස් වල උඩ ඉඳලා අතු තියෙන්නේ. සමහර ගස් වල අතු බෙදිලා තියෙනවා. සමහර ගස් වල කඳ ලොකුයි. සමහර ගස් වැල් වගේ ගිහිල්ලා දෙනවා. අන්න ගස්වල අතර විවිධ වෙනස්කම් තියෙනවා. සත්තු අතර බලන්න. බඩ ගානේ උන් ඉන්නවා. නේ ඊළඟට උන්ගේ ආමුදුනේ වෙන වෙනම තමයි ශරීරාංග වෙන වෙනම තමයි හැදිලා තියෙන්නේ. නේ නිකන් හිතන්නකෝ නේ දැන් බඩ ගානකයේ ශරීරයේ අංග අනිත් ඔක්කොම වගේම තිබ්බනම් ඌ බඩ ගෑවුම් පස්සේ ඌ ඒවා ගෙනිලා යනවා නිකන් හිතන්නකෝ ගෙම්බෙක්ගේ ශරීරාංග මේ මිනිස්සෙක් වගේම ශරීරාංග තිබ්බනම් එහෙම ඌ පයින්නේ කොහොමද ගහින් ගහට තියෙනකොට ඇවිල්ලා මැරෙනවා ඌ නේ එතකොට එහෙම නෑ ඌ අතර විවිධ වෙනස් සමහරු බඩ ගන්නවා සමහරු පැන යනවා සමහරු කකුල් ගොඩාක් දෙනවා සමහරු කකුල් දෙකයි සමහරු කකුල් හතරයි පියඹල යනවා සමහර ඈ පියඹලච්ච යනවා සමහර පියඹලච්ච යනවා ඉන්නවනේ විවිධ වෙනස්කම් තියෙන හැබැයි මිනිස්සු ජගල දිනවල පියඹල යන මිනිස්සු ඉන්නවද ඒකේ එහෙම ජාන විදුලිතාවයක් හරි මොකක් හරි නිසා ඒ කෙනෙක් කියන්නේ හයක් තියෙන්න පුළුවන් හැබැයි සමස්තයක් ගත්තොත් යන්නේ හයක් නෑනේ නේ දැන් සත්ත්ව කොටසක් ඉන්න හැකරැල්ල හැමෝගෙම කපුව ගොඩක් තියෙනවා මිනිස්සුන් ගෙහෙම නෑනේ නේ පැන යන මිනිස්සු නෑනේ ඥාන විකෘතිතාවය නිසා මොකක් හරි ගැටලුවක් නිසා එහෙම එකක් වෙන්න පුළුවන් ඈ. සමස්තය එහෙම නෑනේ. නේ? සමහර මිනිස්සු හැමෝටම කකුල් දෙකයි තියෙන්නේ. ඥානමය ප්‍රශ්නය නිසා ඉඟුරු දෙන්නකොට මොකක් හරි වැඩි වෙන්න පුළුවන්. හැබැයි හැමෝම එක හා සමානයි. එහෙනම් මේ මිනිස්සුන්ගේ බිඳීමක් කියනවද නැද්ද? ලිංග ભેදය අර වෙනත් කිසිදු බෙදීමක් බුද්ධාම පිළිගන්නවද නැද්ද? නෑ. නෑ. ඒක නෑ එක හා සමානයි. ලිංග ભેදය මත ඒ උපත පතනක් දෙයක්. ඒකනු ස්ත්‍රිය පහත්වත් පිරිමියා උසස්වත් කියන සංකල්පය බුදුදහමේ නෑ. නේ? එතකොට එහෙනම් මේ සියලු දෙනාම එක හා සමානයි. හැබැයි බමුණ කිව්වා පටින් ආපු නිසා බ්‍රාහ්මණ වුණා. කල්මේ බබ්බා වලින් ආපු නිසා ක්ෂත්‍රිය වුණා. කලව වලින් ආපු නිසා වෛශ්‍ය වුණා. ශූද්‍ර වුණා කියලා කියනවා. ඒක නිසා යාලා සමාජයේ බෙදාගත්තේ බුදුදහමේ මේ මතය පිළිගන්නේ. මේ මතයට දෙන උත්තරේ මොකද්ද? සියලු මිනිස්සු එක හා සමානයි. හරිනේ? හරි ඒක තේරුණාද? ඔව් සර්. තේරුණානේ? තේරුණ නැත්නම් අහන්න පුළුවන් ඈ. හරි එතකොට මේ සංකල්ප වල ඔව් කියලා බලන්න ඕනේ ඈ. හරි.